හරි ඉතින් මේ තියෙන්නේ කේබල් එක කැඩුන වොට් 20 ෆෑෂර් එකක්. ඉතින් අපි අද යන්නේ මේක හදන්න. ඉතින් මේකට මුලින්ම කරන්න ඕනේ මේකේ අපි මේ ටික දැන් අයින් කරමු. මම මේ ඔක්කොම ටික බුරුල් කරලා තියෙන මේක මාර විදිහට තද වෙලා තිබ්බේ. වටින් පේනකොට මෙහෙම කිසිම ඇණයක් නැහැනේ. ඔක්කොම නිකන් සීල් කරලා වගේ තමයි තියෙන්නේ. හැබැයි මේක ගලවන්න ඕනේ මෙන්න මේ ග්ලාස් එකෙන්. ග්ලාස් එක ගලවද්දි ගොඩක් පරිස්සම් වෙන්න. මොකද මේක බිඳුනොත් වැඩේ අවුල් යන හින්දා. ඉතින් මම මේක ගලවන්න හදද්දී ඔයාලට මෙතනින් පේනවා ඇති පොඩි පැච් එකක් ගියා. ඉතින් කොහමරි මම මේක ගලවගෙන තියෙන්නේ. මම නිකන් මේක තියලා තියෙන්නේ. මොකද මේක ගලවන්න මාර